සුබ දවසක් හැමෝටම. ඉතින් මම සුමා ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න හැමෝටම ජය වේවා. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේම විනාඩි 18න් රුපියල් 45000 කොහොමද ප්‍රොෆිට් කරේ? කීයක්ද අපි රිස්ක් කරේ? කීයක්ද අපි ප්‍රොෆිට් කරේ? හරියට බැලුවොත් එහෙනම් මේක රිස්ක් කරේ ඩොලර් 15ක් වගේ. ඉතින් ප්‍රොෆිට් එක 151යි. ඉතින් $1000 පොසිෂන් සයිස් එකකින් මේක ප්ලේ කරේ. ඉතින් මේ ට්‍රේඩ් එක ගත්තේ කොහොමද? මේ ට්‍රේඩ් එක ගන්න හේතු වෙච්ච කාරණා මොනවද කියලා කියලා දෙන්න මං ආවේ. බොහෝ දුරට ඔයා ට්‍රේඩින් කරන කෙනෙක් නම් ට්‍රේඩින් ඉගෙන ගන්න කෙනෙක් නම් මේ කියලා දෙන දේවල් ඔයාට වැදගත් වෙයි ඔයාගේ ට්‍රේඩින් ගමනට. ඉතින් වැඩි කතාවක් නැහැ, කෙලින්ම වීඩියෝ එකට අපි බලමු මේ ට්‍රේඩ් එක මම ගත්තේ කොහොමද, නේචර් පොයින්ට් අපි එකතු වෙලා මේ ට්‍රේඩ් එක ගත්තේ කොහොමද කියන එක. ඉතින් නේචර් පොයින්ට් කියන්නේ ට්‍රේඩින් කමියුනිටි එකක්. ඉතින් අපි ට්‍රේඩ් සිග්නල් වලට වැඩිය අපි කරන්නේ කමියුනිටි එකත් එක්ක එකතු වෙලා ට්‍රේඩ් අයිඩියා ෂෙයා කරගෙන ට්‍රේඩ් ගන්න එක. මොකද ට්‍රේඩ් සිග්නල් එකකට වැඩිය අපි බලාපොරොත්තු වෙන දේ තමයි ට්‍රේඩ් අයිඩියා එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තාම ඒක ගැන ඩිස්කස් කරලා ඒක ප්‍රොෆිට් පැත්තට යනවා නම් ඒක කොහොමද අපි සෙටප් එක හදාගන්නේ, ඉක්මනින් ලොස් එක කොහොමද කපාගන්නේ කියන එක ගැන අයිඩියා එකක් අරගෙන යන්න හොඳ හෙල්ති ඩිස්කෝඩ් කමියුනිටි එකක්. ඉතින් ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. අපි යමු ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් එක බලන්න. රයිට්, මම මේ දෙකම අයින් කරගන්න. ඉතින් හරියටම බැලුවොත් එහෙම මම දවස් ටික වෙන් කරලා තියෙනවා මේකේ. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා අන්තිම දවස. එතකොට මම මේ ට්‍රේඩ් එක ගත්තේ හරියටම බ්‍රහස්පතින්දා දවසේ මෝර්නින් සෙෂන් එකේ. හරියට බැලුවොත් එහෙම මේ දවස් තුනේම අපි වෙන accounts වලින් profit ගත්තත් මේ trade entry ගැන ඔයගොල්ලන්ට කතා කරන්න ඕනකමක් තිබ්බා. මොකද මේ වගේ trade opportunities ඔයගොල්ලන්ට කොහොමත් market එකේ ඉක්මනින් ලබා ගන්න පුළුවන් trade opportunities. හරියට බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා Nasdaq. මම trade කරන්නේ Nasdaq. නැත්තම් ඔයගොල්ලෝ CFDs trade කරනවා. මේක US Tech US 100 කියලා තමයි මේක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ forex brokers ලගේ ට්‍රේඩ් කරනවා නම් මේ asset එක. එතකොට අපි හරියට බලුවොත් එහෙම මේකේ තියෙනවා new week opening gap එකක්. එතකොට අපි දන්නවා ගිය සතියේ Friday closing price එක සහ මේ සතියේ Sunday opening price එක. එතකොට මේක තමයි new week opening gap එක කියලා අපි අඳුරගන්නේ. එතකොට මේ තියෙන අපේ weekly opening price එක මේ උඩ ඉරෙන් තියෙන්නේ. එතකොට අපි මේක දාගමු. weekly open එක. එතකොට weekly open නම් මේ තියෙන අපේ Monday high එක, Monday low එක, market එක clearly Monday low එක අරගත්තා. ඒත් එක්කම Monday low එකට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ Tuesday low එක. ඊට පස්සේ එතන තියෙන අපේ Wednesday low එක. Wednesday low එක. ඒත් එක්කම මේ තියෙන අපේ Tuesday high එක. ඒත් එක්කම තියෙනවා Wednesday high එක. මගේ අයිඩියා එකක් තියෙනවා. මම බය කෙනෙක් වෙනවා නම් බය කෙනෙක් වෙන්න ඕනේ ඕපනින් ප්‍රයිස් එකෙන් යටදී. සෙලර් කෙනෙක් වෙනවා නම් සෙලර් කෙනෙක් වෙන්න ඕනේ ඕපනින් ප්‍රයිස් එකෙන් උඩදී. ඒ කියන්නේ ඩේලි. මොකද high probability trade setups ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් වෙන්නේ සහ ඔයගොල්ලන්ට හොඳ entries ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට daily candle එකේ high එකෙන් නැත්නම් daily candle එකේ low එකෙන්. ඉතින් මේකෙදි තව විශේෂ දෙයක් මම බැලුවා. මොකද මම ට්‍රේඩ් එක ගත්ත තැනදී එකක් daily candle එක උඩවත් daily candle එක යටවත් නෙමේ මේ කිසිම price action එකක් සිද්ධ වුණේ. ඉතින් ඒක තමයි මට කියලා දෙන්නත් අවශ්‍යතාවය තියෙන්නේ මේ වීඩියෝ එක ඇතුලේ. මොකද මම බලපු දේ තමයි මේ significant pump එක. මේ pump එක එසේ මෙසේ pump එකක් නෙමේ, ගොඩක් ලොකු buying power එකක් එක්ක ගිය pump එකක්. එතකොට මේ buying power එකත් එක්ක මම බලපු දේ තමයි මට clear order block එකක් මේක ඇතුලේ තියෙනවද කියන එක. yes, අපිට තියෙනවා clear valid order block එකක්
high probability. එතකොට මේ order block එක ඇත්තටම මම බලන් හිටපු දෙයක් මාකට් එකේ trade opportunity එකක්. එනවා නම් මේ වගේ තැනකින් අනිවාර්යෙන්ම ලොකු momentum එකක් ගිය තැනකින් අනිවාර්යෙන් clear fast movement එකක් බලාපොරොත්තු වුණා. හැබැයි ඒ fast movement එක බලාපොරොත්තු වෙච්ච වෙලාව වැදගත් වෙනවා. මොකද අපි දන්නවා ඉන්ඩිසිස් මාකට් එක පටන් ගන්නෙ 9 මාරට උදේ මේ තියෙන්නේ 9 මාරට මාකට් ඕපනින් එක. අපි යමු lower time frame එකට මේක දිහා තව පොඩ්ඩක් හොඳට බලන්න. 9 මාරට මාකට් එක ඕපන් වෙලා ක්ලියර් මේ 9 මාරේ මාකට් ඕපනින් එකත් එක්ක මම බැලුවේ ඊළඟට ක්ලියර් ලික්විඩිටි ඒරියාස් ටිකක් මේකේ අරගන්නවාද කියන එක. එතකොට බලපුවම අපිට පැහැදිලිවම මේ තියෙන ස්විං ලෝ එක මෙතනදී අරගත්තා. සාමාන්‍ය 9 මාරට මාකට් එක ඕපන් වුණාම ගොඩක් ලොකු මොමන්ටම් එකක් දෙනවා මාකට් එකේ. ඒ කියන්නේ ලොකු වොලටිලිටි එකක් එනවා මාකට් ඕපනින් ටයිම් එකත් එක්ක. මම බලපු දේ තමයි මේ ලෙවල් එක හෝල්ඩ් කරයිද කියන එක. ඉතින් හරියට බැලුවොත් එහෙම මේ තනිකරම මගේ අයිඩියා එක උනේ මේ තනි 5 minute මේ කැන්ඩල් එකේ ලෝ එකට යටින් 9 මාරේ ට ඕපන් වෙන කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් නොවෙන තාක්කල් මගේ අයිඩියා එක තිබ්බේ මම මෙතනින් ලොන්ග් ඔපචුනිටි එකක් ගන්නවා කියන එක. ඒ වගේම තමයි lower time frame එකට අපි යමු. මේ රේන්ජ් එක ඇතුළේදී මම බලපු දේ තමයි මට clear මාකට් එක රියැක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ clear order block එක ඇතුළේදී මම මාක් කරපු මේ තියෙන මගේ order block එක මේ order block එක ඇතුළේදී මාකට් එක රියැක්ට් කරන්න පුළුවන්. එක තැනක්. නැත්තම් imbalance එකක්. නැත්තම් clear order flow එකක් තියනවාද කියන එක. එතකොට මේ order block එක ඇතුළට ගියාම අපිට තියෙනවා clear liquidity grab එකක් සහ market break එකක් සහ clear order block එකක් මේක ඇතුළේ. එතකොට 15 minute order block එක ඇතුලේ 1 minute order block එක. අපි බලමු මේ order block එකත් මාක් කරලා මොකද වෙන්නේ කියන එක. ඉතින් මේ විදිහට තමයි අපිට අපේ ට්‍රේඩ් එක හරියටම ලයින් කරගන්න පුළුවන්. බලපුවම හරියට බලන්න මේ last down close candle එක clear imbalance එකක් එක්ක මොකද valid OB එකක් නම් අපි බලාපොරොත්තු වෙන්න ඕන දේ මොකද්ද? ඒක valid OB එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට clear imbalance එකක් තියෙන්න ඕන. එතකොට මාකට් එක මොකද කරේ? හරියටම මේක order flow එක ගත්තත් මේ තියෙන short term high එකත් එක්ක මේ order block එකක් සිද්ධ වෙනවා. එතකොට මේ තනි down close candle එකේ හරියට බැලුවොත් එහෙම මාකට් එකේ clear hold එකක්. ඒ කියන්නේ price එක මෙතනින් එහාට යන්නේ නැහැ කියන ඒ කියන්නේ ඉතින් හරියට බැලුවොත් එහෙම මේ order block එකේදී මේ line එක බැලුවොත් එහෙම price එක කිසිම වෙලාවකදී ඒ low එකට යටින් candle body එක close වෙන්න උත්සාහ කරේ නැහැ 9 මාරේ market opening එකත් එක්ක. ඒත් එක්කම තමයි අපිට clear target එකක් තියෙන්න ඕනේ. හරි market එක 9 මාරට open වෙලා මේ order block එක hold කරනවා නම් අපිට ඊළඟට target කරන්න පුළුවන් මොකක්ද කියන එක. එතකොට එහෙම බලපුවාම target එක විදියට අපිට බලන්න regular trading hours. එතකොට සාමාන්‍යයෙන් Nasdaq market එක හැමදාම හවස New York time එකෙන් 4:14ට close වෙනවා. ඊට පස්සේ ආපහු overnight trade උනත් market එක Asian session එකේ හරි London session එකේ හරි පහුවෙද දවසේ trade වෙනවා. ඒත් overall regular trading hours වෙන්නේ හැම දවසකම හවස 4:14ට market එක close වෙලා ඊට පස්සේ ආපහු market එක on වෙන්නේ උදේ 9 මාරට. හරියට බලුවොත් එහෙම මේ තියෙන්නේ 9 මාරේ opening එක. එතකොට
මේ අතරමැද්දේ තියෙනවා අපිට ලොකු ගැප් එකක්. මේකට කියන්නේ regular trading hours නැත්නම් RTH gap කියලා. මම කල්පනා කරපු දේ තමයි හරි මේ order block එකට price එක react කරනවා මට target කරන්න පුළුවන් ළඟම easyම market එකට යන්න පුළුවන් easyම තැන මොකද්ද? ඒ easyම තැන තමයි RTH gap එකේ mid point එක. එතකොට අපි බලමු මේකේ mid point එක mark කරලා එතකොට mid point එක තමයි හරියටම මේ candle එක. මගේ trade entry එක හරියටම මම place කරේ මේ සේරම රියැක්ෂන් ටික දිහා බලන් ඉඳලා මට උනේ මාකට් එකේ මොමන්ටම් එක shift එකක් වෙනවද කියන එක. එතකොට හරියටම මේකේදී order block එකේදී මාකට් එක මට clear break එකක් දුන්නා. එතකොට මේ clear break එක ඇතුළේ මම දන්නවා මේ තියෙන මගේ lowest low එක, මේ තියෙන මගේ highest high එක, මේ 1 minute chart එකේ order block එක ඇතුළේ. එතකොට මම බැලුවේ මේ low එක protected low එකක් මොනවා හරි ඒ කියන්නේ මේක 1 minute chart එක නිසා මට මොකක් හරි rejection එකක් නැත්තම් clear momentum එකක් දෙනවද කියන එක තමයි මම බලන් හිටියේ මාකට් එක උඩට යන්න. හරියටම මේ high volume candle එක ආවත් එක්කම මම බැලුවේ මේ candle එකට උඩින් candle body එකක් close වෙනවද කියන එක. එතකොට මේ body එකට මේ candle down close candle එකට උඩින් මේ candle body එක close වෙනකොට මේක තමයි මගේ clear trade entry එක උනේ. එතකොට මගේ exit එක මෙන්න මේ candle එකේ high එක ඔයගලන්ට හරියට බලන්න ඕන නම් මේ තියෙන්නේ මම ගත්ත entry එක හරියටම මේ candle body එක close වෙනකොටම තමයි මගේ entry එක උනේ මගේ target එක උනේ 50% level එක market එක හරියටම කිසිම ප්‍රශ්නයක් නැහැ යාට ලේසි ටාගට් එකක් ලේසි ප්‍රොෆිට් එකක් ඕන තරම් මේ වගේ සෙටප්ස් හැමදාම ප්ලේ වෙනවා. ඉතින් මාකට් එක ඒ විදිහටම ඒ අදාළ RTH cap එකේ mid point එකට price එක deliver වුණා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝගේ ට්‍රේඩින් ජීවිතේට මේ වීඩියෝ එකෙන් මොකක් හරි දෙයක් ඔයාලට හම්බෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මාකට් එකේ liquidity points සහ සමහර key areas අපි ට්‍රේඩ් එකක් ගන්නකොට ඉතින් මේ දේවල් එක්ක මේ දේවල් හරියට හසුරව ගත්තම අපිට හොඳ ට්‍රේඩින් ඩිසිෂන්ස් අරගෙන අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් නේචර් පොයින්ට් අපිත් එක්ක එකතු වෙන්න Facebook එකේ link එක තියෙනවා සහ Discord එකේ link එක තියෙනවා. ඒකත් එක්ක එකතු වෙන්න අපි හිමින් ට්‍රේඩ් ඉගෙන ගන්න ගමන් අපි ට්‍රේඩ් කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.